අද අපි අපේ වලාකුළු කොල්ලත් එක්ක කැම්පින් යන්නයි හදන්නේ. අපි අද යන්නේ යෝසුසිටි එකයි ගුහාන් අයිලන්ඩ් එකයි අතර මැද තියෙන චූටි නම්දෝ වලට. නම්දෝ කියන්නේ ඇත්තටම චූටි අයිලන්ඩ් එක. මේ පේනවනේ අපේ වලාකුළු කොල්ලා හුලං වැඩි යන ලස්සන. අපේ ක්ලවුඩියා මගේ ඔඩොක්කේ යන්න හරිම අකමැති වුණා. මාව හුරු තමයි ගියේ. මම අන්තිමේදී අපේ මල්ලිට දුන්න ක්ලවුඩිව බලන්නකෝ යත් එක්ක මෙයා යන අපූරු නිවාඩුවට අපිට කොහරි යන්න ඕන උනත් ක්ලවුඩි හින්දා ගොඩාක් වෙලාවට අපිට යන්න වෙන්නේ නැහැ. මොකද ගොඩක් හොටෙල්ස් වලින් pet allowed ඒවා තිබුණාට පූසොන්ට වැඩිය බල්ලොන්ට තමයි යාලා කැමති. ඒක සමහර වෙලාවට ගහලම තියෙනවා pets allowed උනාට යටින් තියෙන බල්ලොන්ව විතරයි පුළුවන් කියලා. හරිම දුක්ඛිතයි ඉතින් තත්ත්වය. ක්ලවුඩිත් එක්ක ගමනක් යන්න නම් සෑහෙන්න හොයන්න ඕනේ. ඒ හොයලත් මේ පාර නම් මට හොයාගන්න බැරි වුණා හොටෙල් එකක්. ඒක නිසා අපි තීරණය කළා මේ පාරේ කැම්පින් යනවා කියලා මල්ලිත් ඉන්න නිසා. මම මේ pets allowed ඒ කතාව හරියටම තේරුනේ මට. මම එකපාරක් Airbnb එකෙන් වීකෙන්ඩ් එකක කොහේ හරි යන්න බුක් කළා. කොජේද කොහෙද දවසක් ඉඳලා එන්න ක්ලවුඩිය දාලා අපිට තනියෙන් යන්න බැරි නිසා. එපාර මම බුක් කළාට පස්සේ එයාලක ආපහු මට රිෆන්ඩ් කරලා තිබ්බා මේ pets allowed උනාට මේ පූසොන්ව බැහැ කියලා. කතාවෙන් අපි කැම්පින් සයිට් එකට ආවා. මේ හැබැවින්නේ අපේ හස්බන්ඩ්ගේ හිතේ අවුරුද්දක් විතර තිස්සේ තිබ්බ හීනයක්. හස්බන්ඩ් මේ වගේ මේ කැම්පින් ඒ වගේ ඒවට මාර මාසයි මම දැකලා තියෙනවා. සෑහෙන්න ඔය එක ට්‍රැවලින් ව්ලොග්ස් එහෙම තියෙනවානේ බලනවා. හැබැයි ඉතින් මම නම් ඇත්තට මේ වගේ වැඩවලට කැමති කෙනෙක් නෙමෙයි. වැඩිය කැමති කෙනෙක් නෙමෙයි. ඒක නිසාමයි මේ වැඩෙත් මෙච්චර පරක් වුණේ. මොකද කැම්පින් යන්න කිව්වහම මම හෙව්වා වොෂ්රූම් තියෙන. එතකොට කිචන් එකක් තියෙන. ඒ කියන්නේ කොමන් කිචන් ඒරියා එකක් හරි ෂෙයාර්ඩ් එකක් හරි හැම තියෙන තැනමයි මං හෙව්වේ. නැත්තම් මං මට නම් යන්න බෑ කියලා. කොහෙ ගියත් මට දත් මදින්න ඇඟ සෝදගන්න තැන් ඕනේ. හස්බන්ඩ් මනිනවා. ඉතින් එතකොට ඒක කැම්පින් ගියා වගේ නෙවෙයි. ඒක හොටෙල් එකක නැවතුණා වගේ කියලා. මං අදිමදි කර හිටපු හින්දා එයා මේ කැම්පින් චන් එකට නෙමෙයි ඇත්තටම යන්න හිටියේ. ලස්සන තැනක් තිබ්බ වෙන. ඒක ඔක්කොම ෆුලි බුක් කරලා තිබ්බා. මං අන්තිම තප්පරේ වෙනකම් මගේ තීරණය දුන්නේ නැති හින්දා යනවද නැද්ද කියලා හරියටම. මල්ලි හස්බන්ඩ් එකතු වෙලා ටෙන්ට් ටික ගහලා ඉවරනාට පස්සේ කෑමත් කාලා අපි ආවා එතනම තියෙන වෙරළට. මේ බලන්න කකුලුව. ඒ කකුලුව අපි ඇවිදිනකොට අර කම්පණේ දැනෙනකොටම එතන තියෙන ගුල් වලට රිංග ගන්නවා. අපි චුට්ටක් එහාට ආපු ගමන් ආපහු එයාලා වෙරළේ ඇවිදිනවා. අපි ටෙන්ට් එකකට ක්ලවුඩිව දාලා වහලා කරලා තමයි ආවේ. මොකද එයාට කක්ක දාන්න ඕනද දන්නේ නැහැ. එතකොට බඩගිනින්ද දන්නේ නැහැ. ඒක ඔක්කොම හදලා තියලා තමයි ආවේ. ඊට පස්සේ ආපහු ගිහිල්ලා හවස් වෙනකොට ක්ලවුඩිවත් එක් කරගෙනම ආවා. මොකද දවාලේ ටිකක් එතන වෙරළේ මිනිස්සු වැඩි. ක්ලවුඩි ඉතින් බයයිනේ මිනිස්සුන්ට. ඒ වුණාට ඉතින් බය කියලා එයා මේ වගේ තැන් වලට එකක් නෑවිත් ඉන්නත් බෑ අපිට. එයාව චුට්ටක් ඇවිද්දවන්නත් ඕනේ. ඒත් එයා මිනිස්සුන්ටත් බයයි. කොහොම හරි හවස් වෙන කට්ටිය නැතිම වෙලා ගියා. මොකද මෙයාලා 5 වෙනකොට මේ කෑම කනවන්නේ රැට. ඒකින්ද හැමෝම කෑම කන නිසා අපි ක්ලවුඩි එක්කන් ආවේ. ඒත් චූටි බව්වෙකුත් එක්කන් එක ෆැමිලි එකක් ඔතනට ආවා. ඊට පස්සේ තමයි ක්ලවුඩිගෙන හරි නාටකම් ටික පටන් ගත්තේ. දවල් චුට්ටක් වැහි වලාකුළක් තිබ්බට හවස් වෙනකොට නම් මේ මුහුදු වෙරළේ වලාකුළුත් එක්ක මාරම ලස්සනයි. හරිම ලස්සන හැන්දෑවක් තමයි එතන තිබ්බේ. මට මතක් වුණේම මේ ලංකාවේදී මමයි හස්බන්ඩ්ුයි අනුරාධපුරේ පොළොන්නරුවේ දවස් 7ක ට්‍රිප් එකක් ගියා. ඒකේ මින්නේරිය වැව ළඟ තිබ්බ හවස් වරුව තමයි මට තාමත් මතකයි. ඒ ලස්සන හවස් වරුව. අන්න ඒ වගේ ලස්සන වලාකුළුත් එක්ක හරිම ෂෝක් මෙතන. මෙතන කලපුවක් තියෙන. ඒක නිසා ඈතට වෙන්නේ ඉස්සකොටු හැමක් තියෙනවා. ඊළඟට තමයි අමාරුම වැඩේ තිබෙන්නේ. මේ පේනවනේ ක්ලවුඩි හොඳටම බය වෙලා තියෙන්නේ. ටෙන්ට් ටික මැදින් යන්න එපා. අපේ ටෙන්ට් එකට දෙපැත්ත මිනිස්සු ඉන්නවනේ. අම්මේ යාපියෝ හූරයි කියලා බයෙන් අපි හරිම බයෙන් තමයි මෙයාව එක්කන් ගියේ. අපේ වලාකුළු කොල්ල පළවෙනි පාරට තමයි ওই මුහුදකට එක්කන් ගියේ. ඒක නිසාම එක්කන් ගියේ හීරුවත් කමක් නැහැ කියලා හිතලා අපේව. දැන් හස්බන්ඩ් බාබකියු දාන්නයි හදන්නේ. හස්බන්ඩ් මේ කැම්පින් යන වැඩෙන් ආසම පාර්ට් එක තමයිලු මේක. ඔයාලා කලින් දකින්න නැතිනේ අපේ වටේට තිබ්බ ටෙන්ට්ස් වල ලස්සන යාලා නිකන් එයාලගේ apartment එක මෙතෙන්ට උස්සන් ඇවිල්ලා වගේ සීන් එකක් තමයි තිබුණේ. hair dryer the TV පවා තිබ්බා. එක දවසකට සමහරු ලොරියකින් තමයි ගෙනල්ලා බඩු ටික බාන්නේ. මාර කල්චර් එකක් තියෙන හැබැයි.
ක්ලවුඩ් එකත් එක්කන් ගිය නිසා ඒක හොඳ මතක හිටින එක්ස්පීරියන්ස් එකක් වුණා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේම අපි ඉක්මනටම ටෙන්ට් එක ගලවගෙන උදේම එන්න පිටත් වුණා. එනකොට බඩීරිව හම්බෙලා කෑවා. මේ අපේ මල්ලිගේ මුණ දෙක වෙලා තියෙන්නේ බඩීරිව පැණි රසයි කියලා. ආව මුල් දවස්වල මටත් එහෙම දැනුණා. දැන් නම් ඉතින් ඔක්කොම